හොඳයි. සංඝපාල විහාරයෙන් නිස්මිලා අපි මේ වෙනකොට එනවා උඩවලට. උඩවල බොහොම ලස්සන ස්ථානිකව මේ වෙනකොට නැවතලා ඉන්නවා ආනන්දගම රෙස්ටුරන්ට් එකේ. මේ නැවතලා ඉන්න තැන අපිට තේරුම් දෙන බොහොම ලස්සන වතුර පාරක්. අපිට ඇත්තට මේක දැක්කොත් තිබුණ ලස්සන දීපයක් බලන්න පුළුවන්. ඒ වගේම අපි ලෑස්ති අදවල එක්සන් යන ඇත්තතුරු සේන බලන්න. උඩවල ප්‍රදේශයේ පුරා ඇත්තතුරු සේන. ඒක බලන්න යන ලෑස්ති රෙගුලර් අපි සමගම මේ travel discount.
ජාතික වනෝද්‍යානයේ මධ්‍යයක් දුරට විතර ඇවිල්ලා තියෙනවා. බොහොම ලස්සන පරිසරයක් අපිට දැක් ගන්න පුළුවන්. ඊටාම දුෂ්කර ගමනක්, හැබැයි හරිම විනෝදාත්මකයි. ඇවිල්ලා බලන්න පුළුවන් ඔයාලටත්. වනසත්තු ගොඩක් අපිට බලන්න හම්බ වෙනවා මේ ගමනේදී. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම අපි ලෑස්ති තවත් දුර යන්න. උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අපිට බොහොම ලස්සන, ඒ කියන්නේ දෙවිනියට විශාලම ජලාශය වෙන මව්වාර ජලාශය තමයි අපි මේ වෙනකොට රැඳිලා ඉන්නේ. උඩවලව ජලාශය ඔයාලට තාවොත් බලා ගන්න පුළුවන්. සෆාරියක් මෙන්න වෙනවා මව්වාර ජලාශය බලන්න. බොහොම මානස්කාන්ත ලස්සන වැවක් තමයි අපිට මේ ස්ථානයේ බලා ගන්න පුළුවන් මව්වාර ජලාශය.
ගමනේදී අපිත් සමග සම්බන්ධ වෙනවා සුදත් ට්‍රැවල්ස්. ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපිත් එක්ක ඉන්න මේ වෙනකොට විකාශ් මහත්මයා මේ ස්ථානයේ සෆාරි ජීප් වල වැඩ කරන මහත්මයෙක්. ඉතින් කොච්චර කාලයක් විතර වෙනවද මේ වැඩේ පටන් ගන්න? මම අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක්. අපේ තාත්තා පටන් ගන්න අවුරුදු 36ක් වෙනවා. 36ක් අපි අයියලා දෙන්නයි අපි කට්ටිය තමයි ඔක්කොම කරන්නේ. එතකොට පවුලේ ව්‍යාපාරයක් විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. සිද්ධ වෙනවා. එතකොට ඔයාලටත් පුළුවන් කන්ටැක්ට් කරගන්න සෆාරි ජීප් ගමනක් යනවා නම් ඉතින් කියන්නකෝ බලන්න අපිට මේ වෙනකොට අමතක කරන සිදුවීම් සෑහෙන මුණ දීලා තියෙනවද කොහොමද? අමතක නොවන සිදුවීම් ගොඩාක් තියෙනවා. ඒකෙන් විශේෂ සිදුවීම තමයි කොටිය බැලිය. කොටිය බැලිය. එකපාරක් ගෙස්ලා දෙන්නෙක් ආවා හවස හදිස්සි ආවේ ඒගොල්ලන් කිව්වා කොටිය බලන්න ඕනේ කියලා. ඉතින් කොටිය හොයන ගමන් ඉන්න අතරතුර එකපාරටම පාර දිගේ කොටි දෙන්නෙක් ආවා. ඉතින් නොසිතු සිදුවීම කියන්නේ උඩවල ජාති වෙනකන් ගොඩක් අමාරුයි බලන්න. ඉතින් අපි එදා බැලුවා පැය. පල්ලෙම තීරණය වෙන්නේ මේ ස්ථානේ. උදේ ඕගලන්ට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය 3 4 half day full day සෆාරි තමයි තියෙන්නේ. පැය 3 ඉතින් උදේ පටන් ගන්නවා මේ open day ස්ටාර්ට් කරන්නේ ඉතින් 6ට. එතකොට 6 ඉඳලා හවස 6 වෙනකන් ඇරලා තියෙනවා. ඔයගලන්ට කැමති වෙලාවක එන්න පුළුවන්. හැබැයි හවස 4 ටිකට් අරන් ඉවර වෙනවා. ඒකින්ද ඔයගලලා එන්න ඕනේ අනිවාර්යෙන් 6ට වක්වත් එන්න ඕනේ. සමහරවිට හොඳ වෙලාව මොනවද සත්තු බලන්න මේ ස්ථානෙට එනවනම්? උදේ සහ හවස තමයි. හවස. ඒ වෙලාවල් දෙක තමයි සාමාන්‍ය හොඳ වෙලාව. එතකොට සාමාන්‍යයෙන් මෙම ස්ථානයේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන දුර්ලභ ගණී සත්තු එහෙම වුණත් තියෙනවද කොහොමද? කොටිය තමයි වැඩිපුරම දුර්ලභ ගණී දුර්ලභ. අනිත් කට්ටිය අලි, අත්තු, කුරුල්ලෝ ඒ ටික තමයි ඉන්නේ. අපිට ඔයාලා කන්ටැක්ට් කරගන්න පුළුවන්. සුදත් ට්‍රැවල්ස් ඔයාලට සම්බන්ධ වෙන්න සෆාරි යන්න ඕන නම් අපි සම්බන්ධ වෙන්නේ කොහොමද? අපිට දුරකථන අංකය මතක් කරන්න. 071 11 91 463. ඉතින් කමෙන්ට් ලයින් එකෙත් අපි දාලා තියන්නම්. ඔයාලට අමතක වෙන සෆාරියක් යන්න කන්ටැක්ට් කරගන්න සුදත් ට්‍රැවල්ස්. මේ ගමනේදී හම්බ වෙන තවත් විශේෂ සතෙක් පෙරලිකාර කොණ්ඩ උකුස්සා. යාල් ජාතික මධ්‍යයන්ට හම්බෙන්නේ අපිට මේ වෙලාවේ. මෙහෙමයි. ඊට පස්සේ ස්වභාව සෞන්දර්යය විඳගන්න මේ වගේ ස්ථානයකට ඔයාලටත් එන්න පුළුවන්. උඩවලව අබේ භූමියට උල තමයි අපි මේ වෙනකොට රැඳිලා ඉන්නේ. ඉතින් එන්න විඳගන්න මේ සුන්දර පරිසරය උඩවලව ජාතික වනෝද්‍යානයේ.